ආයිබෝවන් අද මම ඔයාලට කියන්න යන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුට දුර්ලභ දෙයක් වුණත් ත්‍රිකුණාමල නගරේ ජීවත් වෙන අයට සුලභ දර්ශනයක් වන ත්‍රිකුණාමල නගරයේ නිදහසේ සැරිසරන පිටුමන් ගැන. ත්‍රිකුණාමලය කියලා කියන්නේ ලෝකයේ දුර්ලභ ලෙස නගරයක් තුළ නිදහසේ සැරිසරන මුවන් දැක ගන්න පුළුවන් ස්ථානයක්. ඉතින් නගරයට එන දේශීය වගේම විදේශී සංචාරකයන්ට මේ දර්ශනය සුවිශේෂී අත්දැකීමක් වෙනවා. ඒ වගේම තමයි පසුගිය කාලේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරපු සංගණනයකට අනුව ත්‍රිකුණාමල නගරයේ සහ පෙඩ්ඩික් බලකොටුව ආශ්‍රිතව මුවන් 450 අතර සංඛ්‍යාවක් ජීවත් වන බව හොයාගෙන තියෙනවා. මේ මුවන්ට බොහෝ විට උදේ සහ දවල් සහ සවස් කාලයේ නගරයේ ආශ්‍රිතව ගමන් ගත කළත් ඔවුන් රැට බලකොටුව ආසන්නයට ගමන් කරනවා. මේ මුවන් දීර්ඝ කාලයක් මිනිසුන් ආශ්‍රය ගැවිලා තියෙන නිසා ඔවුන් මිනිසුන්ට බයක් දක්වන්නේ නැහැ. කොහොම වුණත් මේ මුවන්ට වර්තමානයේ ගැටලු කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ප්‍රධානතම ගැටලුවක් වෙන්නේ පොලිතින් සහ ප්ලාස්ටික්. සංචාරකයන් විසින් ආහාර ලබා දීමේදී පොලිතින් සමගම එය ලබා දීම නිසා මුවන්ට පොලිතින් සමගම ආහාර ගැනීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ නිසා මුවන් රෝගාතුර වීම සහ මරණයටපත් වීම සමහරලාට දකින්න පුළුවන්. ඊට අමතරව ජලය හිඟවීම සහ මේ දිනවල පවතින දියලි පාරිසරික තත්ත්වයද ඔවුන්ගේ ජීවිතයට බලපානවා. ඉතින් මේ මුවන් රැක ගැනීම සඳහා ත්‍රිකුණාමලය නගරයට එන අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක් මම දැන් කියන්නේ. මුවන්ට ආහාර වර්ග ලබා දෙනවා නම් පොලිතින් කවර ඉවත් කරලා පලා වර්ග සහ ස්වභාවික ආහාර පමණක් ලබා දෙන්න. ඒ වගේම මේ පරිසරයට කුණු සහ අපද්‍රව්‍ය නිදාහරින්න එපා. එතකොට ඔයාට පුළුවන් නම් මේ මුවන්ට බොන්න වතුර ටිකක් ලබා දීම කරන්න පුළුවන්. අවසාන වශයෙන් මේ මුවන් අපගේ ජාතික සම්පතක් ලෙස සැලකා ආරක්ෂා කිරීම ත්‍රිකුණාමලයේ සංචාරය කරන අපි හැමදෙනාගේම වගකීමක් බව මතක තබා ගන්න. ස්තුතියි.